පොඩ්ඩ ප්‍රේම කුරුල්ල එනවා. කිරිල්ලි ඉකිලිලා ගියා. සිහිනෙන් මෙන් නිවස දෙසට එන පූර්ණට සිහිය ආවේ කෙල්ලන්ගේ කැකිරි පැලිල්ලක් ඇසී. පූර්ණගේත් නිර්මලාගේත් ගෙවතු වෙන් වෙන තාප්පය දෙපසින් එල්ලි නංගිලා හැම දෙයක්ම බලාගෙන ඉඳලාය. පූර්ණට ලැජ්ජාවටත් වඩා නංගිලාට නොමනා ආදර්ශයක් දුන්නේයි හිතට වදයක්. හැම දෙයකම ඇඟිලි ගහනවට නංගිලත් එක්ක කේන්තිය. මාධවි යන්නයි කිව්වේ ගෙට. පැහිච්චකම් කරනවා මෙතන. අඩියට දෙකට මාධවී අසලට පැනගත් පූර්ණ අඩි 7 කෑ ගැසුවේ. සැනින්ම ඇස්වල කඳුළු පුරෝගත් මේනකා හෙමිහිට තාප්පෙ දිගේ රූටා ගියාය. මාධවී නම් ගසා බසා දමා ගෙට වැදුනේ කේන්තියෙන්. පූර්ණද හොර බලලුකු මෙන් කාමරයට රිංගා ගත්තේ. ඔහුගේ හිතට බයය. අම්මලා නම් කවදාවත් මේ වයසේදී මෙවැනි සබඳතාවක් අනුමත කරන්නේ නැත. එහෙත් දැන් පූර්ණගේ හිතට ලෝභය. ඔහුට හැඟෙන්නේ කිසිවෙකුටත් හිමි නැති හිමිකමක් තමාට හිමි වූ බවක්ය. ජීවිතයට අමුතුම පිරිපුන් බවක් ලැබුණු වගක්ය. පයින්ම එන සපත්තු උනා දැමූ පූර්ණ වඩහකුළුවා කලිසම් ඉනෙන් කමිසේ ඉවතට ඇද දමමින් ඇඳි පුටුව මතට වැටුණේ. වෙනදා නම් ඔහු පාසල් ඇරී ආවිගස ඇඳුම් උනාදා මෝනකට සෝදාගන්නේ හිරේ විලංගුවේ වැටි හිඳියකු ඉන් නිදහස් වන්නක් මෙන් නොයිවසිල්ලෙන්නේ. අද නම් දැනෙන්නේ අමුතුම කුසීතකමක්. ඉතින් මීළඟ කතාංගයත් අරගෙන ඉක්මනින්ම එන්නම්. මම පුන්සිසී චෛත්‍ය.